guys ඉතින් අපි දැන් ඊළඟ try කරන්නේ මේ dark chocolate එක හදපු එක. අපි එහෙනම් ඒක try කරලා බලමු. පැකින්නේ වගේ. මේ තියෙන්නේ පැකින් එක. අපි එහෙනම් ඒක කපා ගමු. මෙන්න තමයි chocolate එක තියෙන්නේ. ගොඩක් dark මේ කලර් එකක් තමයි තියෙන්නේ කියන්නේ. dark chocolate වලින් තමයි ඒක හදලා තියෙන්නේ. ඔය කැල්ල. හරි. මම පොඩි කැල්ලක් කනවා guys. මට ඒක chocolate වැඩි වගේ මත් වෙනවා. මේක ගොඩක් dark ගතියට තියෙන්නේ මේ. කලින් එකට සාපේක්ෂව ගොඩක් මේ කලර් එකක් තියෙන මේක. ඒක dark chocolate රහ විතරයි guys එන්නේ මේ. වැඩි cashew හැපෙන්නේ නැහැ. ඒක cashew වුණාට අපිට ඒක තේරෙන්නේ නැහැ අතටම. cashew තියනවා වගේ ඒකට තේරෙන්නේ නැහැ. ඒක dark chocolate ඉඳලා මම එච්චරම dark chocolate වලට කැමති නෑ. guys ඒක නම් ඇත්තටම මේ නිකන් බේස් රහක් වගේ එනවා. ෆාමසි වල නිකන් ඕගලන්ට දැල්ලා දිනවා නිකන් ෆාමසි වල තියෙන නිකන් සුවඳක් වගේ එකක් තියෙනවා නේද? මට නම් ඒක එච්චර අල්ලන්නේ නැහැ. ඒ වගේ නිකන් රහක් තමයි මට දැනෙන්නේ ඒක නම්. ඒකට මම වැඩි එකක් අපිට මේ ප්‍රයිස් එකට අපිට දෙන්න පුළුවන් මට 10න් 5ක් වගේ 10න් 5ක් වගේ මේකට දෙන්න පුළුවන් මම නම් 4.9යි ගොඩක් මේ ආසන්න එකක් තමයි ඉතින් මම පොඩ්ඩක් වෙනස් එකක් දෙන්න ඕනේ හින්දා තමයි දුන්නේ මට ඒක වැඩි රහක් නම් නැහැ ඔයගොල්ලෝ නම් කන්න එපා ඒකේ අර කිව්වාගේ ෆාමසි ගතියක් නම් එනවා එන ඉතින් guys අපි ඊළඟ chocolate එකෙන් try කරලා බලමු. අපි දැන් try කරන්න මේ Revel එකේ normal chocolate එක. අපි එහෙනම් ඒක try කරලා බලමු. guys ඒ කලින් මේ chocolate එක ඒ dark එක නම් මේක නම් try කරන්න එපා guys. ඒක මට මාරම අමාරුයි මේ නිකන් හරිම ජරා රහක් එන්නේ ඒක. dark chocolate වලට ආස කට්ටිය නම් මේක මං හිතන්නේ මේ කැමති ඒ වුණාට මම dark chocolate ලව කෙනෙක් නෙමෙයි. මං ආස නැහැ වැඩි මේ chocolate වලට නම් මත් වෙනවා ගතිය තියෙනවා ගොඩක්. මම අනිත් chocolate කනවා මං හැබැයි ওই dark chocolate වලට මං එච්චර කැමති නෑ. ඒක තිත්තයි. මම දැන් මට හොඳට මත් වෙලා ඉන්නේ guys මේ කාලා වැඩි වෙලා ඒ මේ chocolate රේව් එකෙන් මාර අමාරු. අතන guys මේ chocolate එකේ පොඩක් ලොකු මේකී ගතියක් එනවා. අතන මේක මම ආසයි මම ඒකට ඒක මාරයි. ඉතින් අපි මේක try කරලා බලමින්ද අපිට මේකට මට price එක දෙන්න පුළුවන් 10න් 9ක් වගේ. මම 10න් 8.5 වගේ දෙන්න පුළුවන්. red berry blueberry තියෙන්නේ. red berry blueberry cherry ගොඩක් ඒවා තියෙනවා ඒක. ඔව්. ඉතින් ඒකත් Reveloma තමයි. අපි එනවා ඒක try කරලා බලමු. ඒක නම් guys ගොඩාක් රහ පාටයි මම ඒක කලින් කාලා තිනවා මල්ලිමයි දෙන්නම පෙන ඒක try කරලා බලමු ඒක නම් දිය වෙලා ඉන්නේ guys පොඩ්ඩක් කන්න හරිම අපහසු තත්ත්වයක් තියෙන guys මේ ඒක නිකන් ඔයගොල්ලෝ ගන්නකොට මේ ගත්ත ගමන් මේක මේ මොනවද අරින්න යන්න එපා කෙලින් ෆ්‍රිජ් එකට දාලා කන්න ඇත්තටම guys ඒකේ බෙරි මේ සුවඳක් තමයි එන්නේ ඇත්තටම guys මට මේකේ වැඩියෙන්ම වෙන්නේ red berry වගේ raspberry මේකක් වගේ රහක් තමයි එන්නේ. ඇත්තම කිව්වොත් ඒක රහයි. අපි එහෙනම් දැන් මේ ඔක්කොම chocolate ටික try කරලා බැලුවා. ඉතින් අපිට මේ chocolate එකේ මට price එක විදිහට දෙන්න පුළුවන් 10න් 10ක් විතර වගේ මට දෙන්න පුළුවන්. මම මේ 9.5 වගේ දෙනවා. මේක මම ගොඩක් ආසයි. ඔයාලා try කරලා බලන්න මේක. මේ තියෙන්නේ berry flavor එක කියලා මේ දම් පාටේ තමයි තියෙන්නේ. අරන් බලන්න මෙහෙම එකක් දැක්කොත් food city වල ගොඩක් තියෙන මේක. දැක්කොත් අනිවාර්යයෙන් අරන් try කරලා බලන්න මේක ගොඩක් රහයි. blueberry, red berry ගොඩක් ඒ flavors එකේ ගොඩක් flavors තියෙනවා. කිව්වා රහයි. අද මේ හැම chocolate එකකින් මට රසවත් උනේ මෙන්න මේ Revelo මේ ඔක්කොම mix කරපු එක. අපි රස මේක තමයි අර දම් පාට මේ Revelo එක ඉතින් ඒක ඔයගොල්ලෝ try කරලා බලන්න ඔයගොල්ලන්ට තාස හිතේ. ඉතින් guys අදට අපි ගිහින් එන්න.